good morning කොහොමද ඉතින් ඔන්න මේ කොහෙද කියලා ගොඩක් කට්ටිය දන්නේ නැති. මේ තමයි මහනුවර දළදා මාලිගාව. සාමාන්‍ය නුවර අපේ සිරිතක් තියෙනවනේ. යුටියුබ් එකේ ඉපදුනාට පස්සේ එයාට මාස 3ක් ගියාම සිස්සරම දළදා මාලිගාවට අරන් එන සිරිත. ඉතින් මගේ බබාට දැන් මාස 3 ඉවරයි. ඒක නිසා අපි හිතුවා සිස්සරම අපේ බබාව මාලිගාවට එක් කරගෙන එන්න. ඉතින් අපි තේවාවට එන්න බලාගෙන තමයි ආවේ. උනාට අපි විනාඩි 10ක් විතර පාරක් වුණා. ඉතින් කමක් නෑ කියලා අපි 4 දෙනාත් එක්ක දළදා වහන්සේ වැඳ පුදා ගත්තා. උදේ පාන්දර මාලිගාව හරිම ශාන්ත බවක් තමයි මට නම් පේන්නේ. කට්ටිය කිරි ආහාර පූජාව අරගෙන එනවා. ඉතින් සෙනගත් ගොඩක් අඩුයි. පොඩි පොදයක් වගේ මේ වෙලාවේ වැටෙනවා. ඉතින් හරිම ලස්සන, හරිම ක්ලාම්. මේ වගේ තැන්වලට ඉතින් යන්න මම ගොඩාක් ආසයි. ඉස්සර නම් නිතරම වගේ මාලිගාවට යනවා උනාට දැන් නම් යන්න වෙන්නේ බොහොම කලාතුරකින්. මොකද මගේ අම්මගේ ගම නුවර. ඉතින් මගේ ආච්චිත් දැන් නැති වෙලා ඉන්නේ. ඉතින් එයා හිටපු කාලේ නිතරම වගේ අම්මා ආච්චිලා ගෙදර එනවා. ඉතින් ඒදී අපි මාලිගාවටත් ඇවිල්ලා තමයි යන්නේ. එතකොට අපි උසස් අධ්‍යාපන කටයුතු කරද්දී නිතරම නුවර යනවා. ඉතින් එතකොටත් යාළුවොත් එක්ක මාලිගාවට යනවා. ඉතින් ඒ දවස් හරි සුන්දරයි. දැන් නම් ඉතින් හරි ගොඩ කාලෙකින් තමයි ඉතින් මෙහෙම යන්නේ. ඉතින් පේනවනේ යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා උදේ පාන්දර වතුර බොනවා. මගේ අම්මගේ පාර්ශවයේ නෑදෑයෝ ගොඩක් ඉන්නේ නුවර. ඉතින් මං අම්මගෙන් හැම වෙලේම අහනවා ඇයි අම්මා අපි නුවර දාලා මෙහි ආවේ කියලා. මට හිතෙනවා මේ පරිසරය මට ගොඩාක් මිස් වෙනවා කියලා. ඉතින් මේ ඉන්නේ අපේ චූටි බබා, අපේ අලුත් සමාජිකයා. ඒ වගේම මම දැන් ඉන්නේ පුස්සලා. ඉතින් මං ඉන්නේ නගරයටත් ගොඩාක් ආදරෙයි. මොකද මට හිතෙනවා ගොඩාක් ගැමි පරිසරයකුත් නෙවෙයි, ගොඩාක් නාගරිකත් නෙවෙයි. ඒ වගේ සුන්දර පරිසරයක තමයි මම ඉන්නේ. ඉතින් මං ඉන්න තැනටත් මම ගොඩාක් ආදරේ කරනවා. ඉතින් අපි මාලිගාව වැඳ පුදාගෙන යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ අපි මාලිගාවට ගිහිල්ලා පොඩ්ඩක් ගියා මොන හරි කාලා shopping කරන්න. shopping කරලා තමයි අපි ගෙදර යන්න ලෑස්ති වුණේ. ගෙදර ආවට පස්සේ ඉතින් මෙයාගේ හුරතල් බලන්නත් එපයි. ඔන්න ඔහම තමයි ඉතින් අපිට වෙල්කම් එකක් හම්බුනේ එයාලගෙන්. Hey Toby මේ ඉතින් උදේ පාන්දර නිසා අපි ලොකුවට මුකුත් කෑවෙත් නැහැ. ඉතින් ගෙදරදී අපිට කිරිබත් හදලා තිබ්බා. ඉතින් අපි උදේට දැන් කිරිබත් කරන්න තමයි හදන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි. ඉතින් අද තවත් සුබ දෙයක් වුණා. මොකද උදේ පාන්දර මගේ හස්බන්ඩ් Google AdSense ලේටර් එක හම්බෙලා තිබ්බා. ඉතින් මම තමයි ඒක ගිහිල්ලා ගෙනාවේ. එයාට දෙන්න කලින් මම කඩලා බැලුවා. ඉතින් ඔන්න ඔහම තමයි අද දවස් අපේ ගෙවුනේ. ඉතින් ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ කිවර වෙනකම් බැලුවට. ආයෙත් වීඩියෝ එකක් අරගෙන එනකම් සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. මතකද subscribe කරන්න. ගිහින් එන්නම්. bye bye.